ස්පයිඩර්මෑන් විදියට ගෙවන තවත් ලස්සන දවසක්. ලස්සන වෙයි දන්නේ මම මේ නිකමට කිව්වේ. ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් කෙනෙක්ගේ ජීවිතේ එක රැයකින් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මට නම් ඇත්තටම ඒක වුණා. මීට සති කීපයකට කලින් හරියටම අන්න අතෙන්දි තමයි ඒක වුනේ. ඔස්කෝප් ඉන්ඩස්ට්‍රීස් ලෝකේ තියෙන ලොකුම රසායනික පරීක්ෂණ ආයතනයක්. කොලෙජ් එකකින් අපි ඒක බලන්න එක්කන් ගියා. තාම පීටර් පාකර් මුල් ටික කියන්නේ PETER ඊට පස්සේ ඇති යෝග නවත්ත ගන්න. මේක නැති කරගන්න එපා. අම්මෝ ඒක නියමෙටම හදලා මගේ ෆොටෝ එකකුත් දාලා. මේ වගේ ඩෙන්ටි එකක් හරියන්නේ නිකන් රහස් පොලිසියෙක් කෙනෙකුට නේ. පීට මොකද්ද යවතන කරන්නේ? ඔයාලා මෙයාව දන්නවනේ. මේ ඉන්නේ හැරි ඔස්බෝන් මගේ හොඳම යාළුවා. අපේ කොලෙජ් එකෙන් අපිව මේ වගේ ගමනක් එකන් ආපු පළවෙනි වතාව. ඒක නිසා නිකන් පිස්සු වගේ. මමත් මේ කතාව දැනගත්ත ටිකක් පහුවෙලා. මේක හැරිගේ තාත්තගේ. අයියෝ මොකද අනේ නිකන් ඔයා බය වෙලා වගේ ඉන්නේ. සයන්ස් කරන කොල්ලෙක් නේද? මේ වගේ දේවල් දැක්කම උහුම් බය වෙලා හරියන්නේ නැහැ. පොඩ්ඩක් ගැම්මට ඉන්න. මේක මගේ තාත්තගේ කම්පැනි එක පීට. ඒත් මට මෙතෙන්ට ආවම දැනෙන්නේ අනුන්ගේ තැනකට ගියා වගේ මහා අමුතු හැඟීමක්. මම මොකද කරේ නෑ. අයියේ මොකක් හරි අවුලක් වෙලා නේද? ගෑස් ටැංකියක් අත් පුපුරලද? නිතරම වෙනවනේ ඒක යහුවේ. අපේ පරීක්ෂණවල හිටපු මකුළුවෙක් එළියට පැනලා. ඒක බය වෙන්න දෙයක් නෙමෙයි. නිතරම වෙන දෙයක්. මේ මකුළුවේ මං ගොඩක් බය වුණා ඊට වඩා ලොකු දෙයක් වෙලා කියලා. පීටර් මෙතන ප්‍රශ්න වැඩි කරන්න තියෙනවද? අනේ මට සමා වෙන්න. හරි මං ඔයාලට මිඩ්ටවුන් කොලෙජ් එකේදී කිව්වා මතකයිනේ. මෙතන වැඩ කරන්න ඕනේ නීති පද්ධතියකට. ඔයාගේ පාර්ට්නර් තමයි මගේ පුතා ඇලිස්ටර්. එතකොට පීටර් ඔයාගේ පාර්ට්නර් තමයි ලීස් ඇලන්. ලීස් ඔයා මේ පීටර් ගැන ඇහැ ගහගෙන ඉන්න ඕනේ. හරි එහෙමනම් ඉතින් දැන් අපි යමු. හරි සර්. හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඔස්කාප් ඉන්ඩස්ට්‍රීකට. අපි තමයි ලෝකේ ඉහළ පෙළේ රසායනික පරීක්ෂණ කරන්නේ. ඒ වගේම නිෂ්පාදනය කරන්නේ. උප් සමාවෙන්න. ඒකට කමන්නේ. මං හිතන්නේ ඔයාලා හැමෝම මේ තරුණයා වගේම ගොඩක් ආසාවෙන් ඇත්තේ මේ තාක්ෂණ ගැන දැනගන්න. හැබැයි මේ උපකරණත් එක්ක සෙල්ලම් කරන්න බෑ. ඔයාලා විද්‍යාව ගැන දන්න අය විදිහට මේ උපකරණ වලින් ඕනම දෙයක් විසඳන්න පුළුවන්. හැබැයි මේ දේවල් කරන පියවරවල් 5ක් තියෙනවා. ඒකෙන් පළවෙනි එක තමයි නිරීක්ෂණය. දෙවෙනි එක උපකල්පන. පුරෝකතනය, පරීක්ෂණය, නිගමනය. සමාවෙන්න. පීටර් පාකර් ඔයා කටවහගෙන හිටියේ නැත්තම් හදට විසිවෙන්න ගහන්නේ. නියමයි. ඔයා කිව්ව කතාව විද්‍යාත්මකව බැලුවොත් කරන්න අමාරු දෙයක්. කමකට නැති විහිළු වලට මම කැමති නෑ. සාමාන්‍යයෙන් විද්‍යාඥයෙකුට ඉවර කරගන්න බැරි පරීක්ෂණයක් සාර්ථක වුණාම අන්න ඒක වැටෙන්නේ වාසනාව කියන පැත්තට. මොන ක්‍රමයකට ඒක වුණත් එහෙම තමයි. ඉතින් කවුද කැමති අපේ පරීක්ෂණ මට්ටමේ තියෙන රෝබෝ අත්හදා බලන්න? හැරි ඔයාගේ පාර්ට්නර්ත් එක්ක මෙතෙන්ට එන්න. දෙයක් වෙන්න තියෙනවා නම් නවත්තන්න බෑ කියන එකට උදාහරණයක් තමයි මං හිතන්නේ පීට එයාගේ පාර්ට්නර්ත් එක්ක මුලින්ම ගියොත් හොඳයි. අපි ඊට පස්සේ යමු. නියමයි. වැඩක් හරියට වෙන්න නම් ඒකේ පිළිවෙලක් තියෙන්න ඕන. ඉන්න මම වමත් පිටුව මේ පැත්තට එන්න. ඔන්න දැන් තමයි කතාවේ හොඳම හරිය පටන් ගන්න. මොකක්ද වෙනවා? පීට ඔයා හුදින්නේ දැනට නම් හොඳින් වොෂ්රූම් අනේ නැතුණට යන්න. අපොයි මං හිතන්නේ තාම මේක හදන ගමන්. මොනවද දෙයිනේ මේ වෙන අමුතු දේවල්? සනීපයි. හරි. ඒක එච්චර දෙයක් නෙමෙයිනේ. එයා පොඩි මගුලුවෙක්. මං හිතන්නේ මේක සාමාන්‍ය දෙයක්. මගේ අත. මෙන්න මට පේනවා. කන්නාඩි දෙක නැතුව මට දැන් පේනවා. අපෝ. හරි කලබල වෙන්න බෑ. දැන් චුට්ටක් ඇවිදින්න. මීට කලින් එක එක සත්තු මාව හපලා තියෙනවනේ. ඒක එච්චර දෙයක් නෙමෙයි. දවසක් පාර යනකොට බල්ලෙකුත් කකුල හැපුවා. අනිත් එක ඉතින් රැයට මදුරු කී දෙනෙක් නම් මාව කනවද? ඉතින් මේ මගුලුව කාපු එක තවුලක් නෑ. පීටර් ඔයා කොහෙද ඉන්නේ? පීටර්? මෙතනින් ගියා නම් හොඳයි වගේ.
ඔයාලා හිතනවද මේ වගේ ලොකු කතාවක් මං හැරි එක ගියයි කියලා? මගේ ඔළුවත් කරකිනවා. දැන් මුලින්ම කරන්න ඕනේ මොකද්ද මේ උනේ කියලා හරියටම හිතලා බලන එක. හරි හුස්මක් ගන්න. දැන් නිදාසේ හිතන්න. මේකත් අනිත් ඒවා වගේ පොඩි ප්‍රශ්නයක්. හැබැයි මේක ගැන විද්‍යාත්මක පැත්තෙන් හිතන්න වෙනවා. හරිනේ. ප්‍රශ්නයක් විසඳන්න පියවර 5ක් කියලා දුන්නානේ. හොඳ වෙලාවට මතක් වුණේ. හරි එහෙනම් වැඩේ පටන් ගමු. නිරීක්ෂණය, උපකල්පනය, පුරෝකතනය, පරීක්ෂණය සහ නිගමනය. තව පුදුම හිතන දෙයක් කියන්නද? මම මේකට තව පියවරක් එකතු කරනවා. ඒක මගේ උවමනාවට කරපු දෙයක්. ඒක තමයි පැරණි සාක්ෂි හෙවීම. පළවෙනි පියවර නිරීක්ෂණය. මම අර පැරණි සාක්ෂි හෙවීමක් දාන්නේ මේ පියවරටම තමයි. එතනදී මම මොකද්ද උනේ කියලා අහුවට පස්සේ යාලා කිව්වේ පරීක්ෂණවල හිටපු මකුළුවෙක් එළියට පැන්නා කියලා. මේ මොකද මේ? මගේ ඇඟ වටේට නිකන් මොකක් හරි තියනවා වගේ දැනෙනවනේ. මේ පාර මොකද්ද මේ වෙන්නේ යන්නේ? එයා කොහොමද එහෙම කරන්නේ? අපෝ මේක නිරීක්ෂණය කරන වෙලාවක් නෙමෙයි. මට දැනෙනවා මට හොඳ සංවේදනයක් තියෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි. දැන් මේ සිද්ධිය ඒක නියමයි. ජීවිතේට මෙහෙම දෙයක් කළා. කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ නැත්තේ? මකුළුවෙකුට වගේ බලයකුත් තියෙනවද දන්නේ නැහැ. මකුළුවෙකුට පුළුවන් තමන්ගේ බර වගේ 73 ගුණයක් උස්සගෙන යන්න. එයි මේ අර බලන්නකෝ. ඉක්මනට මගේ ෆෝන් එක ගෙනත් දෙන්න. වීඩියෝ කරන්න නේ කල්පනාව. ඒක කොහෙද මාත් එක්ක? හැබැයි මට දැන් සුපිරි බලයක් තියෙනවා. දැන් ඉතින් හැමදේම වෙනස් වෙන්නයි යන්නේ. නිකමට හිතන්න මේ ලෝකෙ ඉන්න හැම සතෙක්ගෙම බලයක් ඔයාට ලැබුණොත් මොන වගේ දෙයක් වෙයිද? හිතා ගන්න බෑනේ. ඉතින් මම මේ කියන්නේ සත්තු 457ක් අතරින් චූටි මකුළුවෙක්. මාව කෑවා. මොන වුණත් මං කියන්න ඕනේ මෙයාගේ බලය නම් සුපිරි. මම තමයි පීටර් පාකර්. මම දැන් ගැටලුවක් විසඳන පියවර 5 පාවිච්චි කරන්න යන්නේ. හරි. අර මකුළුව මාව කෑවට පස්සේ මට වෙන හැම දෙයක්ම හරි අමුතු විදිහටයි වෙන්නේ. ඉතින් මම හෙව්වා මකුළුවේ කෑව මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ මට මේ දෙවෙනි පියවර පාවිච්චි කරන්න උනා. උපකල්පනය. හිතාගන්න බැරි දේවල් සිද්ධ වෙනකොට කරන්න වෙන්නේ ওই දේ විතරයි. ඉතින් මගේ වැඩ ඔක්කොම පැත්තකින් තියලා මම මේ වෙච්ච දේ ගැන උපකල්පනය කරන්න පටන් ගත්තා. අන්තිමටම සුපිරි අදහසක් ආවා. අනතුරක් කලින්ම දැනගන්න පුළුවන් විදිහේ සංවේදක ගොඩක් මකුළුවන්ගේ ඇගේ තියෙනවා. ඔයාලට කියන්න මටත් ඒක දැනෙනවා. මම ඒකට කියන්නේ මකුළු සංවේදක කියලා. ඒ වගේම යාලට දැල් තියෙනවා. හා මටත් තියෙනවද කියලා බලන්න ඕනේ. දැල් නැත්තම් ඉතින් ලැබ් එකේදී හදාගන්න උනත් පුළුවන් නේ. මකුළුවන්ගේ දැල් වල තියෙන්නේ දියර ප්‍රෝටීන් සහ තදින් ඇලෙන සුළු ද්‍රව්‍යයක්. ඉතින් ඒක නිසා තමයි මකුළුව හරිම ලේසියෙන් එහෙම දැල් වියන්නේ. මාත් මේ ඒක අත්හදා බලන ගමන්. හරි. මම දැන් ඔක්කොම අවුල් ටික ලිහලා තියෙන්නේ. මෙතෙන්ට පොඩි අඩුවකට තියෙන ලස්සන මියුසික් එකක් විතරයි. ඒකත් තිබුණා නියමයි. එහෙනම් ඔන්න බලා ගන්න. ඒක හරිය නෑ වගේ. ඒක නම් නියමයි. ඔක්කොම වැඩ නවත්තලා බේස්බෝල් ගහන්න කියන්න හරිනේ. සමාවෙන්න. නියමයි. මට ඕන දේ මම්ම හදා ගන්නවා. මුලින්ම සරල දෙයකින් පටන් ගමු. නියමයිනේ. පුදුම සනීපයක් තියෙනවා. මේ තියෙන මගේ බොක්සිං ග්ලව්ස්. මේක හරියන්නේ නැහැ. හරි. නිදහසේ හිතන්න පීට්. කොතනද අපිට මැස්ස තමයි මකුළුවන්ගේ ප්‍රධාන පෝෂක ආහාරය. අල්ලගන්න බෑ කියලාද හිතාගෙන ඉන්නේ? පොඩි විවේකයක් ගමු. මේක තමයි හොඳම පරීක්ෂණය. මගේ දැල්මට උදව් කරයිනේ. මම කැමති නෑ කාමරයක් ඇතුළේ හිර වෙලා බිත්තිවල ඇවිදවිද මේ වගේ පරීක්ෂණ කරන්න. Tamanට තමන්ව විශ්වාස කරන්න වෙනවා. හරි. එහෙනම් කරලම් බලමු. ඒක වැඩ කළා. මට මේ දැල්ල ලෙල්ලන්න පුළුවන්. ඒක නම් හිතුණා. ඉතින් කොහමද? මගේ නම තමයි පීටර් පාකර්. හැබැයි ඔයාලා මාව දන්නේ මෙත් ෆ්‍රේස් කියලා. මොන වගේ නමද නේ? ඔයාලා මාව දන්නේ කුරුමිනි කොල්ලා කියලා. ඒක හරියන්නේ නැහැ. කකුල් දිග කොල්ලා. මතක් වෙන්නේ නැහැ.
විද්‍යාත්මක ක්‍රමේ පාවිච්චි කරලා නමක් හදාගන්න බැරි වෙයිද? නමක් හොයාගන්නම බැරි වුණොත් පියවර 5න් එහෙක නමක් දාගන්නවා. ඒක ඉංග්‍රීසියෙන් කිව්වම පොඩි පොෂ්ගතියකුත් තියෙනවනේ. දැන් තියෙන්නේ 3 වෙනි පියවර. පුරෝකතනය. ඒයි ළමයා මෙතෙන්ට ආවොතින් මං ඔයාගේ අනාගතය ගැන කියන්නම්. හපෝ ඕනේ. කොහොමද මං ඔයා විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. මං විශ්වාස කරන්නේ විද්‍යාව. එහෙමද? හැබැයි ඔයාගේ මූණ දැක්කහම කියන්න පුළුවන් ඔයා වාසනාවන්ත කෙනෙක් කියලා. මොකද්ද කියන්නේ? තව කියන්නකෝ. මෙතෙන්ට එන්න මට ඔයාගේ අත බලන්න දෙන්න. මට සමාවෙන්න ඕක නිතරම වෙන දෙයක්. ඔය ළමයා මාව විහිළුවකට ගත්තද? අනේ නෑ එහෙම දෙයක් නෙමෙයි. ඕක මට වෙච්ච පොඩි වැරදීමක්. මිනිස්සු එක එක කතා කියනවා තමයි. හැබැයි මම පිළිවෙලට වැඩ කරන චාම් කෙනෙක්. මට පුළුවන් මකුළුවෙක් කරන හැමදේම කරන්න. කතාව නවත්තලා මේ ටික අයින් කරන්න. හැමදේම කිව්වට හැමදේම නෙමෙයි. ඇත්තටම කිව්වොත් මන් දන්නේ නැහැ ඕක ගැලවෙන්න කොච්චර වෙලාවක් යනවද කියලා. ඕකට බෑක් යයි. හරියටම ඕක බෑකින් ගැලවෙනවා. මං ගිහින් එන්නම්. සමාවෙන්න. ඒයි මේ බැල් ටික අයින් කරලා යනවා. එක අතකට එහෙම වෙච්ච එක හොඳයි. අර මකුළුව කාපු එකෙන් මට ගොඩක් දේවල් වුණා. මාව අඳුර ගන්න බැරි වෙනවා නම් හොඳයි නේද? ඒකට මීට වඩා හොඳ ක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. ඒ කියන්නේ මට මේකට අඳුමක් හදා ගන්න වෙනවා. ඔක්කොම හොඳයි මේව නහය ඇතුළේ යන එක තමයි ඉවසන්න බැරි. මොකද්ද හොඳ? මෙතනින් මොකක් හරි හොයාගන්න බැරි වෙන එකක් නැහැ ඉතින්. මේක මේ ගෙදර හදාගත්ත එකක්. මටත් වෙන වැඩ නෑනේ. ටඩා! නැටුමකට යන්න වගේ. ඒක ගාන්න වැඩි. නරකම නෑ. මේකේ පොඩි වැදගත් පෙනුමක් තියෙනවා. ආන්ටි කාමරේ පෙරලගෙන මොනවා හරි හොයනවා. මම මොකොත් ගත්තේ නෑ. හරි. දැන් ඉතින් හා පුරා කියලා වැඩේට බහින්න හදන්නේ. කොහොමද මම ප්‍රසිද්ධ වෙන්නේ? TikTok, Facebook, YouTube? මොකද කරන්නේ? හොඳට හිතමු බලන්න. මට කරන්න ඕන ටිකක් වෙනස් විදිහේ වැඩක්. වැඩක් නෑ. කිසිම අදහසක් නෑ. පොඩකින් මේ තියෙන්නේ මගේ 4 වෙනි විද්‍යාත්මක පියවර පටන් ගන්න මේක තමයි හොඳම තැන. පර්යේෂණය. ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඉන්නේ චැම්පියන්ෂිප් එකේ. ඔයාලා කාලයක් තිස්සේ බලන් හිටිය මුහුණට මුහුණ සටන අද පටන් ගන්න යන්නේ. අද තරගයේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඔයාලා ටික බලා ගන්න පුළුවන්. මේ ඉන්නේ අපේ අලුත් තරගකරුවා. එයා හිතාගෙන ඉන්නේ මකුළුවෙක් කියලා. අපි බලමු එයාගේ වැඩ. මන් දන්නේ නැහැ ඔයාලා මේක විශ්වාස කරයිද කියලා. හැබැයි මකුළුව කියන්නේ ශක්තිමත් සතෙක්. නිකමට හිතලා බලන්න මකුළුවෙකුට තියෙන ශක්තිය මිනිස්සෙකුට හම්බුනොත් ඒකෙන් මොනවා වෙයිද? ලෝකෙ පුරාම ඉන්න සතු කාණ්ඩ කරනවා. ඒකෙන් මකුළුව අයිති වෙන්නේ ඇරක් නීලා කියන කාණ්ඩේ. කව නැතුව කියනවාද ඔයා මෙතන මොකක්ද කරන්නේ කියලා? ඔව්නේ. ඉන්න. එයා තරගෙ දිනයි කියලා ඔයාලට විශ්වාසයක් නැතුව ඇති. හැබැයි මට නම් හිතෙනවා එයා මොන හරි කරයි කියලා. තව ටික වෙලාවකින් එයාගේ වැඩ අපිට බලා ගන්න පුළුවන්. මකුළු කොල්ලගේ ප්‍රතිවාදිය වෙන්නේ ලෝක ප්‍රසිද්ධ කෙනෙක්. බොන්සෝ මැගී. කවුදනේ ඔය කියන කෙනා? ඉනියා වැඩේ. මං නම් එයාව දන්නේ නැහැ. මම මේ රෙස්ලිං වලට ආවෙත් අදම. ඊයාර කැමරාවට ගැහුව නේද? අපරාධේ ලෙන්ස් එක. අපි පුන බලා සිටි අවස්ථාව දැන් උදා වෙලා තියෙන්නේ. ප්‍රධාන තරගය. ඔයාට මේක ගැන මොකක්ද හිතෙන්නේ? ඇත්තටම කියනවා නම් විද්‍යාත්මක පියවර 5ක් තියෙනවා. මම දැන් ඉන්නේ 4 වෙනි එකේ. ඒ තමයි පරීක්ෂණය. ඉතින් මං හිතනවා මේ පොඩි මැච් එකෙන් මගේ 4 වෙනි ක්‍රමය සාර්ථක කරගෙන 5 වෙනි එකට අනුචයෝ මං ඇහුවේ මේ මැච් එක ගැන. ඕ ඒකද? තුන් පාරෙන් අවුට් නේ? ඒයි ඔය මිනිස්සු නවත්ත ගන්නවා. එයා මේකට හොරෙන් ඇතුල් වෙලා තියෙනවා. අනේ ඕකට මම අල්ල ගන්න එපා. ඒයි මකුළුවා ඔයාගේ වාරේ. බේරුණා යන. උදව්වක් දෙන්න බැරි වුණා නේද? සමාවෙන්න. මම මෙතෙන්ට ආවේ ඊට වඩා වැදගත් වැඩක් කරන්න. ඔයත් ටිකක් බලාගෙන ඉන්නකෝ එහෙනම්. කොහොමද අපි පොඩි චකිතයකින් හිටියේ නේද? ඔන්න දැන් අපි ආසාවෙන් බලන් හිටපු අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් පිළිගන්න බොන්සෝ මැගී. ඔන්න කොහොම මකුළුවා
තප්පර 15 මං ඔය මකුළුවාගේ අඬු ටික කඩලා දානවා නැගිටින්න බැරි වෙන්නම. කොහොමද මම මෙයත් එක කොච්චර වෙලාවක් ගහගන්න ඕනද කමාශල් එකක් එනකන් හිතවයි. අවාසනාවකට වගේ මට හිතනවා එච්චර වෙලාවක් ඉන්න බැරි වෙයි කියලා අන්න මොකක් හරි ඒක තහනම් වැඩක් නේ කොහොමද පුටුවකින් ගන්න දැක්කනේ පිටිය යලවෙන්න ගැව්වේ. ඇත්තට එහෙමද හිතාගෙන ඉන්නේ එහෙනම් බලන්නකෝ මේක කොහොමද කියලා මම මේ ගහන්නේ දලකින් තමුන් මට ගහ පුටුවකින් පෙරමියෙක් වගේ සටන් කරනවා. මූණට මූණ සටනට එනවා. එහෙම තමයි කරන්නේ මම තමයි ස්පයිඩර්මෑන් මට දැනගන්න පුළුවන් ද ඔය බිම දන ගහගෙන මොකද කරන්න කියලා මං ඔහෙට පෙන්නන්නම් මං කවුද කියලා. මේ අලුත් ක්‍රමය බලන්න කොහොමද කියලා මොකද නෙවා අවුලෙන් වගේ හොඳයි දැන් අපිට අලුත් වීමක් ඉන්නවා. මොකද ඔයාලට හිතන්නේ? යන්තම් ඇති ඒක ඉවරුණා මොනවද මට දෙන්නේ අවුරුද්දක් පුරාම අපි තරඟවල සහභාගී වෙන්න වාට අවස්ථාවක් ලැබෙනවා. එහෙමද මෙන්න මේකත් ඔයාගේ. කමක් නැහැ ඉතින් පළවෙනි තෑග්ග ඒ මකුළු කොල්ලා පොඩ්ඩක් ලස්සනට ඉන්නවා. රෙස්ලින් තබුවක් වුණාම ඉතින් කොහොම හිටලා බෑ ගැම්මෝ තින්දේතයි. මේක තමයි ක්‍රීඩාවකට සම්බන්ධ වෙලා ගත්ත පළවෙනි සම්මානය. බලන්නකෝ ඒකේ මගේ නම තියෙන්නේ මකුළුවා කියලා. මට අලුතෙන් හම්බෙච්ච බලය පාවිච්චි කළා නම දිනාගත්ත වීරයෙකුට ගහලා තමයි මේක ගත්තේ. මේ සම්මානය හදලා තියෙන වෙනස් විදිහේ ලෝහ දෙකක් භාවිතා කරලා. මම ටිකක් විද්‍යාව ගැන දන්නවා වැඩිනේ. ඒකයි කිව්වේ. අංකල් බෙන් තමයි මට මේ පාර පෙන්නුවේ. එයා මේ වෙලාවේ හිටියනම් කොච්චර සතුටු වේද? ඒත් එයා ආපහු එන්නේ නැහැ. එයාට අපිව දාලා යන්න ඕනේ යකඩ ගුලියක් නිසා. ඒක නිසා තමයි මගේ අංකල්ගේ ජීවිතේ හිතපු නැති වෙලාවක ඒ විදිහට ඉවර වුනේ. මට ඔයාව තේරෙනවා අංකල්. ඔයා මේ හැම දෙයකින්ම මට දෙයක් කියන්නවා. ඔයා මේ හැම දෙයක්ම කරේ මං වෙනුවෙන්. ඒ වුණත් ඒ ගැන පොඩි තරහක් මගේ හිතේ තියෙනවා. දැන් තමයි මගෙන් වෙන්න ඕන යුතුයකම කරන්න වෙලාව. පොලිසිය කියන විදිහට හොරා හැංගිලා ඉන්නේ මේ ගබඩා. මේක යාළුවට විසඳ ගන්න දෙන්න කියලාත් කිව්වනේ. ඔයාට මොනවද ඕන වෙලා තියෙන්නේ? පලි ගන්න. එහෙනම් බලා ගන්නවකෝ. දැන් එනවා යන්න මාත් එක්ක. අනේ ඔකට වේදනාව කියන දේ තේරෙනවද? මම නම් හිතන්නේ හොර එක තේරෙනවද කියලා. මං එහෙම කරමු. තවත් කතා කරන්න ඕනේ නැහැ. හයියෙන් කෑ ගහන වැහුනම හොඳටම ඇති. මං ඔයාව කොහෙද හරි දැකලා තියෙනවා. ඒ ඔය මිනිස්සු නවත්ත ගන්නවා. එයා මේකට හොරෙන් ඇතුල් වෙලා තියෙනවා. ඕකට මාව අල්ලගන්න එපා. බේරුණා එහෙනම්. උදව්වක් දෙන්න බැරි වුණා නේද? මම මෙතෙන්ට ආවේ ඊට වඩා වැදගත් වැඩක් කරන්න. මං මේ මොකද්ද කළේ? මං මේ මොකද්ද කළේ? අර මකුළු මිනිහගේ මාව බේරගන්න. එයා මාව වරන් එනවා. අපරාධකාරයා හිරේට ගියා. ආයෙ එළියට එන්නේ අවුරුදු 25කින්. හැබැයි මං එදා රාත්‍රියේ දෙයක් දැනගත්තා. ලෝකේ තියෙන ප්‍රශ්න ගැන අවබෝධයක් ලබා ගන්න නම් අංකල් බෙන් වගේ කෙනෙක්ගෙන් උපදෙස් ගන්න ඕන. හැම වෙලාවෙම අපිට පාර පෙන්වන්න අපි ළඟ ඉන්න වැදගත් අය ඉක්මනටම ඈත් වෙලා යනවා. විද්‍යාගාරදී මාව මකුළුව කාපු දවසේ නම් මගේ වෙච්ච වෙනස්කම් ගැන මම නිරීක්ෂණය කරා. හැබැයි තියෙන එකම ප්‍රශ්නේ මට මේ දේවල් ගැන ලෝකයට කියන්න බෑ. සාමාන්‍ය විදිහට මිනිස්සු අතර ජීවත් වෙන ගමන් මට මේ ලැබුණු බලය පාවිච්චි කරන්න කොහොමද කියලා මම පරීක්ෂණ කරනවා. මම අනුමාන කරන දේවල් කීපයක් තියෙනවා. ඉතින් මං විශ්වාස කරනවා ඒ දේවල් මට වෙනස් කරන්න ඕනේ නැති වෙයි කියලා. මට මේ බලය ලැබෙන්න ප්‍රධානම හේතුව උනේ අංකල් බෙන්.
එයා කිව්වා ලොකු බලයක් එන්නේ ලොකු වගකීමක් එක්ක කියලා. ඇත්තටම එයා ඒ කියපු දේ මට එදා තේරුන්නේ නැහැ. හැබැයි එයා ඒ කියපු විදිහට මට ඕන හැමෝගෙම හිතේ ඉන්න කෙනෙක් වෙන්න. හැමෝම විශ්වාස කරන කෙනෙක් වෙන්න. සරලවම කියනවා නම් මට ඕන හැමෝම ආදරය කරන වීරයෙක් වෙන්න. ඒත් එක හිතන තරම් ලේසි නෑ. හැබැයි මට ලැබුණ දේවල් එක මම තේරුම් ගත්තා. අංකල් බෙන්ට ඕනුනේ මාව මේ වගේ කරන්න කියලා. ඉතින් මට ඕන දැන් මගේ බලය හරි විදිහට පාවිච්චි කරන්න. ඊළඟ වතාවේ කවුරු හරි කෙනෙක් මෙන්න මෙහෙම දැලක ඉල්ලලා යනවා දැක්කොත් ඒ පුදුමාකාර අසාමාන්‍ය බලයක් තියෙන ශක්තිමත් කෙනා ඔයාලා හැමෝම ආදරය කරන ස්පයිඩර්මෑන් කියලා මතක තියාගන්න.